අයිබෝන් SL Green Tea අදත් අපි ඔබ හමුවට ආවා අලුත් වීඩියෝ එකකින්. මුලින්ම අපේ channel එක subscribe කරලා share කරලා like කරලා එකතු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අද අපි කතා කරන්න යන්නේ අපේ රටේ අනාදිමත් කාලයක් සිට අපේ ගම්බිම් වල තිබුණු ශාකයක් ගැන. ලෝඩ් කොරියන්ඩර් කියන ඉංග්‍රීසි භාෂින් කියන මෙම ශාකයට සවුත් කොරියන්ඩර් කියලා මෙක්සිකන් කොරියන්ඩර් කියලා නම් කරනවා. මේක තමයි අඳු කියන ශාකය. ඔබ දැනුවත් ඇති. ඔබේ ගෙදරත් සමහර විට ඇති. මේක තියෙන්නත් පුළුවන්. සමහර නොදුනත්කම නිසා මේ ශාකය එළවල වීසි කරලා ඇති සමහර විට. අපි අද අඳු ගැන කතා කරමු. අපි ගත්තොතින් අඳු අපේ ගම්බිම් වල අපේ ශ්‍රී ලංකාවේ ගොඩාක් විදියට හැදෙන ශාකයක්. අපි මේ ශාකය සාමාන්‍යයෙන් අඳුරගෙන තියාගත්තේ නයාට අඳුකොළ වගේ කියන අපේ අර කියමනත් එක්ක තමයි. අපි ගොඩක් දේවල් මේ ශාකය පිළිබඳව දැනගත්තේ අර නයාට මේ ශාකය විසයි කියලා, සර්පෙන්ට මේ ශාකය විසයි කියලා. ඒත් මීට එහා ගියපු ලොකු වටිනාකමක් තියෙන ශාකයක් තමයි මේ අඳු කියලා කියන්නේ. එලින්ජන් ප්‍රොඩිඩන් කියලා විද්‍යාත්මක නාමයෙන්ුත් මෙම ශාකය හඳුන්වනවා. ඔබට දැන් මේ පේන තියෙන්නේ අඳු ශාක කිහිපයක්. මේ පඳුරු වශයෙන් මෙම ශාකය වැවෙනවා. සූර්යාලෝකය 50% වගේ තිබුණට පස්සේ මේ ශාකයට හොඳටම ඇති මේ ශාකය වැවෙන්න. මේ ශාකය මේ තියෙන්නේ මේ ශාකයේ මල්. මේ තියෙන්නේ මල්. මේ මල් වල තියෙන බීජ මගින් මේ තියෙන බීජ. මේ බීජ මගින් මේක මේ ශාකය පැතිරෙනවා. සත්තුන්ගේ ඇඟේ ඇලුනන් පස්සේ බීජ මගින් පැතිරලා නැත්නම් හුළඟින් බීජ මගින් පැතිරිලා ඕනම තැනක පඳුරු වශයෙන් හැදෙන්න පුළුවන් ශාකයක් තමයි. ඉතාමත් සැර සුවඳක් මේ ශාකය පොඩි කරාට පස්සේ අතර දැනෙනවා. ඒ සැර සුවඳ නිසා සමහර විට සත්තුන්ට මේක අහිතකර වෙන්නත් පුළුවන්. අපේ රටේ අඳු ගැන වැඩි අවබෝධයක් නැති වුණාට කොදෙව්දු උපත් ඉන්දියාව, පාකිස්තානය, ඇමරිකාව, නේපාලය වගේ රටවල් වල ආහාර රසකාරකයක් වශයෙන් මේ අඳු යොදා ගන්නවා. අපි යොදා ගන්න කොත්තමල්ලි ශාකයට වැඩිය ටිකක් මේක සැර වැඩි. ඔවුන් මේ ශාකයෙන් මේ පත්‍ර වේලලා පොඩි කෑල්ලක් තමයි මේ ආහාර රසකාරකයක් වශයෙන් භාවිතා කරන්නේ. කොලෙස්ටරෝල් වලට අඳු ශාකයේ මේ ආහාර රසකාරකයක් වශයෙන් භාවිතා කරනකොට ගොඩාක් දුරට මේ ඒ රෝගය පාලනය කරගන්න පුළුවන් හැකියාවක් මේ අඳු ශාකයේ ඔස්සේ තියෙනවා. වෙනහළු රෝග වලටත් අඳු ශාකයෙන් ගොඩාක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඊට අමතරව පිස්සුබළු රෝගයට, සෙම්ප්‍රපිස්තයාවට මේ අඳු ශාකයේ ඔස්සේ ගොඩක් ප්‍රතිකාර ක්‍රම වලට ගන්න පුළුවන් කමක් තිබෙනවා. ඊට පස්සේ මේ උණ ඉසලා දෙයටත් මේ අඳු ශාකයෙන් ගොඩාක් ප්‍රයෝජන අපේ පරණ මුතුන් මිත්තන් අරගෙන තියෙනවා. ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවෙන රෝග සඳහා, උගුරේ ආබාධ රෝග සඳහා අඳු ගොඩාක් වශයෙන් යොදා ගන්න පුළුවන්. සර්ප විසට, ගෝනුසු විසට වගේ දේවල් වලදී අපේ පරණ වෙද මහත්තුරු මේ අඳු ශාකය යොදාගෙන තිබෙනවා. අපිට ඇත්තටම අපේ ගෙවත්තේ සමහර තැන්වල මේක පඳුරු වශයෙන් වෙනවා. ගෙවත්තේ කොන ක්‍රමින් මේක වගා කරගන්න පුළුවන්. අනයාට අඳුකොළ වගේ කියන කියමන ගැන මම අහලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉස්සර මේ අපේ ගැමියන් පුරුදු වෙලා හිටිය උදේ හවස තමන්ගේ වටපිටාව මිදුල මේ ඉදලෙන් අතු ගා ගන්න. එතකොට මේ ඉදල් පහරවල් මේ ශාකයට වැදුනට පස්සේ මේ ශාකය පොඩි වෙනවා. ඊට පස්සේ මේකෙන් ඉදාම සැර සුවඳක් මේකෙන් විහිදෙනවා. අන්න ඒ නිසා වෙන්නේ නැති ওই සර්පයන්ට ඒ අඳු ශාකයේ තියෙන පැත්තකටවත් එන්න බැරි වුණේ. ඔවුන්ට මේ ශාකයේ අර අධික සුවඳ මේ ඔවුන්ට දරා ගැනීමට නොහැකි නිසා. ඉතාමත් ආයුර්වේද මට්ටමේ ගොඩාක් ගුණදායක මට්ටමින් ගන්න පුළුවන් ශාකයක්. අපේ අතීත මුතුන් මිත්තනම් මේක භාවිතා කරලා තියෙනවා මේ ආහාර රසකාරයක් වශයෙන්. දැන් පිටරට උදවිය අර මං කිව්වා මෙක්සිකෝ වගේ බටහිරින්දේ කොදෙව්දු උපත්තගේ රටවල් වල උදවිය මේගොල්ලෝ මේ අඳු ගැන දන්න නිසා, මේකේ ගුණ ගැන දන්න නිසා ඔවුන් මේක ඔවුන්ගේ ආහාර රසකාරයක් වශයෙන් භාවිතා කරනවා, ඖෂධ වශයෙන් භාවිතා කරනවා. අපේ පැරණන් නම් මේක ගොඩාක් ඖෂධ වශයෙන් භාවිතා කරනවා. දැන් ඉතින් අපාතරින් මේක ගොඩාක් දුරට නැති වෙලා යනවා. නොදුනත්කම නිසා නැති වෙලා යනවා. මේව එහෙම නැති කරගන්න එපා. අපේ අනාගත පරපුරට මේක අනිවාර්යයෙන්ම මේ ශාක ආරක්ෂා කර දිව යුතුයි. බඳුනක හරි වගා කරලා එක ශාකයක් හරි තියාගන්න. කවදර ළමයෙක් ඇහුවොත් පෙන්නන්න මේ ශාකය මෙතර වටින ශාකයක්ද කියලා. අන්තර්ජාලය ඔස්සේ ගොඩාක් මේ ශාකය ගැන මම හොයලා බලද්දි මටත් තේරුණා ගොඩාක් මේ ගැන මේ සෑහෙන
වැඩසටහන් තියෙනවා. ඒගොල්ලෝ ඒ ගැන ලොකු පරීක්ෂණ පවත්වනවා. මේකෙන් ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන් නිසා විශේෂයෙන් අක්මාවේ පෙනහැල්ලේ තියෙන රෝග වලට මේකෙන් ගොඩාක් දුරට බටහිර වෛද්‍යකමේ ඔස්සේ ගොඩක් මේක යොදා ගන්නවා උගේ ඖෂධ සඳහා. අපි මේක දැන් යොදාගත නැතුණාට ඔවුන් මේක ගොඩක් දුරට යොදා ගන්නවා. ඉතින් අදත් ඔබට බෙලොයිඩ් කොරියන්ඩර් එහෙම නැත්නම් අඳු ගැන මම දන්න දේවල් ඔබට මම කිව්වා. ඔබත් දන්න දේවල් තියෙනම් කොමෙන්ට්ස් කරන්න. අපි හරි කැමති ඒව දැනගන්න. ඉදිරියටත් අපේ SL Green Tree අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඔබට කියා සිටින ගම මේ වගේ වීඩියෝ එකකින්ම හමු වෙමු. අයබෝයි.